සුබ දවසක් ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අද අරගෙන තින්නේ බිග් 2.3 කියන දවස් 7ට පාට 7කින් පටි 7ක් හම්බෙන මෙන්න මේ ස්මාර්ට් වොච් එකක වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි මේක ෆෝන් එකට කනෙක්ට් කරගන්න හැටි වගේම මේක තවත් විස්තර කතා කරමු. මේ වොච් එකේ උඩින්ම බලාගන්න පුළුවන් ඉන්නේ මේ වොච් එකේ නම. ඊට පස්සේ අපිට පහතින් බලාගන්න පුළුවන් බිග් 2.3 කියලා. ඒ වගේම මේකට තව ඉයර්ෆෝන් එකක් හම්බෙනවා බලාගන්න පුළුවන්. ඊටත් පස්සේ අපිට මේ වොච් එක කනෙක්ට් කරන ඇප් එකේ නම Hi Watch Pro කියලා බලාගන්න පුළුවන්. ඉතින් අපිට මේ වොච් එකේ කලර් එක ගෝල්ඩ් කලර් එකෙන් බලාගන්න පුළුවන්. ඉතින් අපි මේ වොච් එකේ බෑක් එකට ගියොත් අපිට මේ වොච් එකේ පටි වල සයිස් එක මිලිමීටර් 49ක් කියලා බලාගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව මේක අන්පැක් කරගෙන බලමු මේකේ ඇතුලේ හම්බෙලා තියෙන දේවල් මොනවද කියලා. ඉතින් අපි මෙන්න මේ ස්මාර්ට් වොච් එක අන්පැක් කරගත්තාම මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මෙන්න මේ ස්මාර්ට් වොච් එකට මේ වගේ හෑන්ඩ් ෆ්‍රී එකක් හම්බ වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ හෑන්ඩ් ෆ්‍රී එක මම අන්පැක් කරද්දිම අපිට මේකේ බැටරිය තියෙනවා බලා ගන්න පුළුවන්. ඊටත් අමතරව අපිට මේ හෑන්ඩ් ෆ්‍රී එකට ලස්සන කළු පාට බෑක් කවර් එකක් හම්බෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක අපි මේ හෑන්ඩ් ෆ්‍රී එකට දාගත්තාම මේ වගේ ලුක් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊටත් පස්සේ අපි වොච් එකේ චාර්ජරය මේ වගේ වයර්ලස් චාර්ජරයක් බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට එකිනෙකට වෙනස් පටි 7ක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපි මේ ගෝල්ඩ් පාට පටිය ඉස්සෙල්ලාම අරගෙන බලමු. ඉතින් මේක අපිට ඉටි කවරකින් ආවරණය කරලා තමයි තියෙන්නේ. ඉතින් අපි ඒක කඩාගෙන බලමු මේක කොයි වගේ වෙනවද තියෙන්නේ කියලා. අපි මේ පටිය පැකින් කඩාගත්තාම මේ වගේ ලස්සන වෙනමක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ පටිය අපි වොච් එකට දාගල බලමු කොයි වගේ ලුක් එකක්ද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. අපිට මේ පටිය දාගන්න තියෙන්නේ මේ විදිහට වොච් එකේ දෙපැත්තෙන් එහෙම තියලා තද කරන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙම තද කරාට පස්සේ අපිට ලස්සනට මේක වොච් එකට හයි වෙනවා බලා ගන්න පුළුවන්. එදි මේ පටියයි වොච් එකයි දෙකම ගෝල්ඩ් පාට හන්දා අපිට මේ වොච් එකයි පටියයි හොඳටම මැච් වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි වොච් එක පැත්තකින් තියාගෙන අපේ අනිත් පටි ටික බලමු කොයි වගේද කියලා. අපි මේ පටි එකින් එක එළියට අරන් බලමු. ඉතින් මෙතන අපිට ගෝල්ඩ් පටියට අමතරව තව පටි 6ක් බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ වොච් එක ෆෝන් එකට කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න Play Store app එකට යමු. ඔයා ගාව iPhone එකක් නම් තියෙන්නේ App Store එකට යන්න. ඉතින් අපි දැන් search bar එකට ගිහිල්ලා search කරනවා Hi Watch Pro කියලා. මෙන්න මේ වොච් එකට අදාළ ඇප් එක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇප් එක මම දැනට ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔයා ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න. දැන් අපි ඇප් එක ඇතුළට ගිහිල්ලා බලමු මේ වොච් එක කොහොමද ඇප් එකට කනෙක්ට් කරගන්නේ කියලා. දැන් අපි වොච් එක අපේ ෆෝන් එකට Bluetooth කනෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මට මේ වොච් එකේ වර්ගයේ Ultra 2 කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ Ultra 2 කියන උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. දැන් අපි මෙන්න මෙතන උඩ තියෙන අයිකන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ අපිට මෙතන වොච් සර්ච් වෙලා පෙන්නනවා බලා ගන්න පුළුවන්. එතනින් මම Ultra 2 කියන උඩ ක්ලික් කරාට පස්සේ අපිට මේ වගේ ටිකක් ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඉතින් දැන් අපි මේ වොච් එක මේ ඇප් එකට හරියට කනෙක්ට් කරගෙන තමයි තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට මේ ඇප් එක පාවිච්චි කරලා වර්ල්පේපර් එකක් වගේම ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා වොච් එකෙන් ෆොටෝ ගන්න එක වගේ දේවල් කරන්න පුළුවන්. අපිට මෙන්න මේ අයිකන් එක පාවිච්චි කරලා අපේ වොච් එකට වර්ල්පේපර් එකක් දාගන්න පුළුවන්. ඔයාලට මෙතනින් කැමති වර්ල්පේපර් එකක් ඉන්ස්ටෝල් කරලා ඔයාගේ වොච් එකට දාගන්න පුළුවන්. ඔයා මේ වොච් එක ඕඩර් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාලට මම පළවෙනි කමෙන්ට් එකේ නම්බර් එක දාලා තියන්නම්. ඒකෙන් ගිහලා ඔයාලට WhatsApp message එකක් දාලා ඔයාලට පුළුවන් මේ වොච් එක ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.
මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති කෙනෙක් නම් channel එක subscribe කරලා පහළ තියෙන bell icon එක click කරලා all දාලා තියාගන්න. ඉතින් එතකොට ඔයාලට මම දාපු වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් සමු ගන්නවා සුබ දවසක්.